කොහොමද මගේ යාලු හැමෝටම ඉතිං අදත් පිළිගන්න අපේ ශ්‍රීසිනමැක්ස් YouTube චෑනල් එකට අද අපි කතා කරන්න යන්නේ The Croods A New Age කියන 2020 රිලීස් වුණ ලස්සන ඇනිමේටඩ් මූවී එක. ඉතිං Croods පළවෙනි මූවී එක බලලා තිබුණත් නැතත් මේ උඩ පේන කාඩ් එක ක්ලික් කරලා ඒකත් බලලා එන්න කියලා මතක් කරනවා. ඉතින් වැඩි කතා වුණේ නැහැ. අද අපි යමු අපේ කතාවට. කතාව මුලින්ම අපිට පෙන්වන්නේ ගායිට එයාගේ පුංචි කාලේ එයාගේ දෙමව්පියෝ නැති වෙන විදිය. ඉතින් ඔයාලා දන්නා ඇතිනේ ගායි එළිය පස්සෙන් යන්නේ ඇයි කියලා. ඒ ගායිට එයාගේ දෙමව්පියෝ අන්තිමට කියපු දේ නිසා කොහොම හරි පුංචි ගායි දෙමව්පියෝ කියපු දේ කරනවා. එයා ලොකු වෙන ගම්ම ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගායිට ඊප හම්බුන දවස කොහොම හරි ඔයාලා දන්නා ඇති ක්‍රූඩ්ස් පවුල කියන්නේ ගල් ගුහාවක ජීවත් වෙච්ච පවුලක් කියලා. ඒත් දැන් ඒක වෙනස්. ක්‍රූඩ්ස් පවුල දැන් ලෝකේ වටේම සංචාරය කරන අලුත් ගෙදරක් හොයන්න. ඉතින් දැන් ඊප වගේම ගායි හොද කබල් එකක් ඒ අතර ටංගීප්ට විහිළු කරන ඊප්කායට කැමති කියලා. කොහොමරි මෙයාලගේ රණ්ඩු නම් තාම නැවතිලා නැහැ. කොහොමරි අත්තමත් ෆුල් සපෝට් එක දෙනවා මේ දෙන්නගේ රණ්ඩුවට. මේක නිසා ග්‍රක් කෑ ගහනවා මම මේ පූසාව නවත්තන්නද කියලා. ඉතින් මෙයාලා යන ගමනට නම් බාධා වලින් අඩුවක් නැහැ. කොහොමරි කට්ටියම එකතු වෙලා ඒ කැංගරුවන්ට ගහනවා. ඉතින් ග්‍රක් නම් හැමතිස්සෙම කියන්නේ පැක් එකක් විදිහට ඉන්න කියලා. හැබැයි මේ දෙන්න නම් එහෙම නැහැ. කොහොම වුණත් ග්‍රක් තාමත් කැමති නැහැ. ඊප් එයාගේ දුව ගායි එක්ක ඉන්නවට කොහොමරි දැන් හැමෝටම මහන්සි තං නම් තිබුණු බඩගින්නට ගාග තිබුණු රතුපාට ගෙඩියක් කපනවා. ඇත්තට මේක පළතුරක් නම් නෙමෙයි. කොහොමරි ග්‍රක් අන්තිම විනාඩි 10 ඇතුළත කවුරුත් එයාලා මරන්න හැදුවේ නැති නිසා මෙතන අද රෑ නවතිමු කියලා තාන්ක වගේම අත්තම් මට නිදාගන්න තැනක් වන්න කියනවා. තාන්ක් එතනම් වැල්ලා මෙතන හොදයි කියනවා. ඊට පස්සේ සැන්ඩිටයි චාන්කිටයි ඒ කියන්නේ මේ පූස්තඩියට සෝදිසියෙන් ඉන්න කියනවා. ඊට පස්සේ අගා වගේම ග්‍රක් කෑමුහන් එන්නම් කියලා ග්‍රක් ගායිටයි ඊප්ටයි කතා කරනවා. ඒ දෙන්නා වෙනම වැඩක් කොහොම හරි ඒ දෙන්නට පවරනවා ගිනිමැලයක් ගහන්න. ඉතින් දැන් හවස් වෙලා මේ දෙන්න ගිනිමැලේ ගහනගම් හැමෝම බලන් ඉන්නවා. ඒ අතරේ තාන්ට බඩගිනි වෙලා ග්‍රක් කියන්නේ අර දෙන්න ගිනිමැලේ ගහපු ගමන් අපි හොයන් ආපු මේ කෑම ගන්න පුළුවන් කියලා. එයා කෑ ගහනවා ඕක පත්තු කරන්න කියලා. ඊට පස්සේ අගා ග්‍රක්ක සංසුන් කරලා එයාලටත් අපි වගේ වෙනම පවුලක් හදාගන්න ඕනේ කියනවා. හැබැයි ග්‍රක් අපි හැමෝම ඉන්නේ එකට ඒක නිසා ඊප් කොහෙවත් යන්නේ නැහැ කියනවා. ඉතින් දැන් රෑ වෙලා හැමෝම එක ගොඩේ නිදි. හැබැයි ගායි නම් ඇහැරලා ඔක්කොම පෙරෙල්ලා යද්දි ගායි මේක අස්සට යනවා. ගායි බලනවා ඊප් ඇහැරලාද කියලා. ඒ වෙනුවට එයාට හම්බෙන්නේ අත්තම්මව. එයා හොල්මනක් වගේ ඇත්තට මෙයා නිදි. කොහොම හරි ගායිට ඊප් හම්බෙනවා. එතන එහා පැත්තේ නිදන් ඉන්නේ ග්‍රක් නිසා ගායි අහනවා මෙයාට අපි කියන දේවල් ඇහෙනවද කියලා. ඊප් කියන්නේ එයා නිදාගත්තොත් නිදාගත්තම තමයි කියලා. ඊට පස්සේ ගායි ඊප්ගේ අත කියලා ග්‍රක්ගේ අත ඉබලා එයාව ඇහැරෙනවා. ඉතින් දැන් ගායි ඊප්ට කියන්නේ එයාලගේ අනාගතය ගැන. ඊට පස්සේ ඊප්ගෙන් අහනවා මාත් එක්ක එනවද කියලා. ඊප් කැමති වෙනවා එයාලගේ හෙට දවසට. ඊට පස්සේ මේ දෙන්නා මෙතනින් යනවා. මේ හැමදේම අහන් හිටපු ග්‍රක් ගොඩක් දුක් වෙනවා. ඉතින් එයා උදේම නැගිටලා අර දෙන්නට බැන යද්දි අමුතු තාපයක් වගේ දෙයක් දැකලා බය වෙනවා. ඒ අතරේ මේ කට්ටිය තන්ගේ බඩගිනි එලාම් එකට නැගිටිනවා. තන් ඩක්ලස්ට කෝටුවක් විසික් කරනවා. එයාගේ පස්සෙන් සැන්ඩිත් දුවනවා ඒ කෝටුව ගන්න. ඊට පස්සේ ඒ දෙන්න මොකකට හරි බය වෙලා වගේ එයාලගේ ඉන්න තැනට දුවගෙන එනවා. මොකක් හරි දෙයක් මේ පැත්තට එනවා කියලා මේ කට්ටිය ලැහැස්ති වෙනවා පහර දෙන්න. කොහොම හරි මේක අස්සෙන් දුවන් එන්නේ ග්‍රක්. එයාට උදෙන්ම හොද ගල් පාරකුත් හම්බ වෙනවා. ඉතින් එයා මම දෙයක් හොයාගත්තා කියලා මේ කට්ටියව අරන් යනවා අර තාප්පෙලකට. ඉතින් අත්තම්මා මේක එයාගේ ජීවිතේ අවසානයේ වෙනුවෙන් හදපු එකක් කියලා චංගිගේ කටේ ඇතුලේ හැංගෙනවා. ඊට පස්සේ ග්‍රක් එක කඩාගෙන එළියට ඇවිත් මේ කට්ටියව අපේ හෙටට පිළිගන්නවා කියලා මේ තැන පෙන්නනවා. ඇත්තට මේක කෑම වලින් පිරිච්ච පාරාදීසයක් වගේ තැන. තංක එහෙනම් අපි කමු කියනවා. ග්‍රක් නැහැ පොඩ්ඩක් ඉන්න. මේ අපේ ගෙදර හොයාගත්ත දවස මතක් වෙන්න පුංචි කොඩියක් ගහනවා. කොහොම හරි මේ කට්ටිය ගොඩක් බඩගින්න ඉන්නේ. ග්‍රක්ගේ කතා අහගන්න බැරි තරමටම. ඉතින් මේ කට්ටිය යනවා කන්න. ඉතින් දැන් ග්‍රක් හිතනවා ගායිගේ ඊප්ගේ ප්‍රශ්නේ විසඳුණා කියලා. එයාත් යනවා කන්න. ඉතින් හැමෝම ඇවිද ගන්න බැරි තරමටම දැන් කාලා ඉන්නේ. ඊට පස්සේ ග්‍රක් කියනවා මට නම් තව පොඩ්ඩක්වත් කන්න බෑ කියලා. එහෙම කියපු ග්‍රක් කිසල් ගෙඩියක් දැකලා ඒක මට කන්න ඕනි කියලා ඒක කඩාගෙන ලං වෙනවා. ඇත්තටම ග්‍රක් පොඩි කාලේ මේ කිසල් ගෙඩියක් කාලා තියනවලු. ඊට පස්සේ එයා කිසල් කාලම නෑ. ඉතින් ඒ තරමටම ග්‍රක් කිසල් වලට ගොඩක් කැමති. ඉතින් තාන් ග්‍රක්ගෙන් අහනවා තාත්තේ
ඒ රහ මොන වගේද කියලා. ඊට පස්සේ ග්‍රක් කියන්නේ ඒක වචනකින්වත් විස්තර කරගන්න බැරි තරම් අමුතුම රහක් කියලා. ඉතින් ග්‍රක් හැමෝගෙම උදව් ඇතුව ඒ කිසිල් ගෙඩිය අල්ලල බිමට අතිනවත් එක්කම අමුතු කුකුළු දෙන්න පල්හැට පාත්තෙලා කෑගහන්න ගන්නවා. ඇත්තට මේක උගුලක්. ඉතින් මේ කට්ටියම ඒ උගුලස්ස හිරෙනවා. මේ වෙලා මේ කට්ටිය පැත්තට අමුතු ගෝත්‍රිකයෝ වගේ දෙන්නෙක් එනවා. ඇත්තට මේ ගෝත්‍රිකයෝ නෙමේ ඒ මිනිස්සු දෙන්නෙක් ඉන්නේ. ඉතින් එයාලත් බලනවා මේ උගුලට මුක්කුද අහුවෙලායින්නේ කියලා. ඉතින් පොළුවලනුත් ඇල්ලවල්ලා. ඉතින් ආච්චිට ඇනපු නිසා ආච්චිය පොල්ල කාලදානවා. ඊට පස්සේ ඒ කට්ටිය මේ ගල්ලුගේ පවුලක් කියලා දැනගෙන මේ කට්ටිය මෙතනින් නිදහස් කරනවා. ඊට පස්සේ මේ දෙන්නා මෙයාලා හමුවෙම සතුටක් කියනවා. ඉතින් එයාලා හිතන් ඉන්නේ මේ කට්ටියට කතා කරන්න බෑ කියලා. ඉතින් අගා ඔයාලවත් හමුවෙම සතුටක් කියලා ලස්සනට කියනවා. ඉතින් මේ කට්ටිය තේරුම් ගන්නවා මෙයාලට හොඳට කතා කරන්න පුළුවන් කියලා. ඉතින් මෙයා තමයි ෆීල්. එයාගේ වයිෆ් තමයි හොප්. ඉතින් මෙයාලා කියන විදිහට මෙයාලා බෙටර්මන්ස්ලලු. ඒ කියන්නේ දියුණු මිනිස්සු. ඊට පස්සේ ග්‍රක් එයාගේ පවුලත් හඳුන්වා දෙනවා. ඉතින් මේ දෙන්න ඊට පස්සේ දකිනවා ගායිව පේන විදිහට නම් මේ දෙන්න ගායිව දන්නා වගේ. ඇත්තට මෙයා තමයි ගායකගේ අම්මගේ තාත්තගේ යාළුවෝ. ඉතින් පොඩි කාලේ මෙයා ඉදලා තින්නේ මේ දෙන්නත් එක්ක. ඉතින් ගායිටත් මේ දෙන්න හම්බුනෙක් ගැන ගොඩක් සතුටුයි. ඊට පස්සේ මේ දෙන්නම් මෙයාලව එයාලගේ ගෙදරට අරන් යනවා. ඇත්තටම එක ලොකුම ලොකු ගහක්. ඉතින් ගායිට හිතාගන්නත් බෑ මේ තැනද මේගොල්ල ජීවත් වෙන්නේ කියලා. ඊට පස්සේ ඊප් ගායිට අපි ගහවුරට යන්න තරගයක් තියමු කියලා නගින්න පටන් ගන්නවා. ඉතින් හොප් ඇවිල්ලා කියන්නේ අපි ඕම නෙමෙයි උකුරට යන්නේ. අපි ඒකට මෙන්න මේක පාවිච්චි කරනවා කියලා. ඒ හැමෝම ඒක ඇතුළට නගිනවා. ඉතින් දැන් හැමෝම ගහ මුදුනට ඇවිත් මේ වෙලාවේ තං දකිනවා අමුතුම දෙයක්. එයාට හිතාගන්න බෑ එයා ඇතුළේ වුණත් එයාට එළියේ තියෙන වලාකුළු බලන්න පුළුවන් වෙන එක. ඉතින් එයා අහනවා මේ ඇත්තටම මොකක්ද කියලා. ඒක ඇහුණු ෆීල් එතනට ඇවිල්ලා කියනවා අපි ඔකට කියන්නේ ජනේලේ කියලා. ඊට පස්සේ ඒකට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ෆීල් ගායිට කියනවා ඩෝන්නෝ දැක්කොත් නම් ගොඩක් සතුටුයි කියලා. ඊට පස්සේ ඊ පහනවා ඇත්තට මේ කවුද කියලා. ගායි කියනවා ඔව් මං එයාව දන්නවා. අපි දෙන්න ඒකටයි ලොකුනේ කියලා. අගා කන්නාඩියකට එයාගේ මූණ දැකලා ඒක කුඩු කරනවා. ඊට පස්සේ හොප් කියන්නේ ඇත්තට මේක පරාවර්තනය කියලා. ඉතින් ඒ කියලා විනාඩියක් යන්නත් කලින් අපේ අත්තම්මා එයත් කන්නාඩියක් කුඩු කරනවා. එතකොට මේ ඉන්නේ ඩෝන්. ඇත්තට මෙයා ගෑනු ළමයි. ඊට පස්සේ කොහොම හරි එයා ගායිව දැක්කාම ගොඩක් සතුටු වෙනවා. එයාගේ පරණ යාළුවා ආයේ හම්බුණෙක් ගැන. ඊට පස්සේ මෙතනට ඊප් පැනලා ඔයා ගෑනු ළමෙක්ද කියලා තරහෙන් වගේ අහනවා. ඇත්තටම එයාට තරහක් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. එයාට ගොඩක් සතුටුයි. මොකද එයාට මීට කලින් ගෑනු යාළුවෙක් ඉඳලාම නැති නිසා. ඊට පස්සේ මේ දෙන්නගේ සතුටට මේ දෙන්න කෑ ගහනවා. ඒක ඇහුණු සැන්ඩි එයා උඩු පුරනවා. ඔය අතරේ ග්‍රක් කෙහෙල් ගොඩක් දැකලා ඒක කඩාගන්න හදනකොටම ෆීල් ඇවිදින් අපි කවදාවත්ම බනාන ගන්නේ නැහැ කියලා එයාට මතක් කරනවා. ඇත්තරම ඒක තමයි මේ තින නීතිය කවදාම කිසිල් කන්නේ නැහැලු. ඉතින් දැන් කරූට්ස් වවල සුපුරුතු පරිදි එකකොඩේ නිදාගන්න හදන්නේ. ඊට පස්සේ ෆීල් එහෙම නෙමේ අපි නිදාගන්නේ අපිට තියනවා වෙන වෙනම කාමර කියලා. ඒගොල්ලන්ට කාමර පෙන්න්නනවා. ඔන්න දැන් හැමෝම ඉන්නේ වෙන වෙනම කාමරවල. ඉතින් හැමෝටම මේ කාමර හොද වුණත් ග්‍රක්ට නම් මේක හරියන්නේ නැහැ. ඉතින් ග්‍රක් අගාට කතා කරලා කියනවා නින්ද යන්නේ නැහැ කියලා. ඉතින් අගා නම් කියන්නේ මෙතන අපිට ජීවත් වෙන්න හොඳයි කියලා. ඒත් ග්‍රක් නම් කැමති වෙන්නේ නැහැ වැඩි ඒකට. ඊ අතරේ ෆීඩි හොප් කතාවක ඇත්තටම යාලා සතුටු වෙනවා. ගායි ආපහු ආපු එක ගැන. මොකද මේ දෙන්නට ඕනෙලා තියෙන්නේ ඩෝන් එක්ක ගායිව මෙහි තියාගෙන අනිත් අය මෙහෙන් එළියට දාන්න. ඔන්න අලුත් දවසක් උදෙන්ම මේ දෙන්න නැගිටලා ගායිව මෙහෙට හුරු කරගන්න වැඩේ පටන් ගන්නවා. ඊ අතරේ ගායි ඊප් දැකලා එයාව නැගිටවන්න ඕනේ කියනවා. ඒත් හොප් එයාට නිදාගන්න දෙමු කියලා ගායිව ඩෝන් එක්ක වැඩ කරන්න යවලා ඒ දෙන්න පැත්තකට වෙනවා. ඇත්තට මේ හැමදේම වෙන්නේ ගොඩක් දියුණු විදියට. ඉතින් ගායි වගේම ඩෝන් දැන් එකට වැඩ කරනවා. ඒක දැකපු මේ දෙන්න සතුටු වෙනවා එයාලගේ වැඩේ හරියා කියලා. ඊට පස්සේ ගායි සේරම වැඩ ඉවර කරලා පළවෙනිව තවට නානවා. ඒ අතරේ නැගිටලා යන අතරේ ග්‍රක්ව හම්බෙනවා. ඇත්තටම මේ දෙන්නට හරියට ඊයේ රෑ නිින්ද ගිහිනුත් නැහැ. ග්‍රක් මම නැගිටිනකොට ආම්මයි ආච්චි හිටියේ නැහැ කියනවා. ඇත්තට මේ කට්ටිය උදෙන්ම නැගිටලා පුකුණක සතුටින් ඉන්නවා. ග්‍රක් නම් කියන්නේ මේ තැන හැමෝම වෙනස් කරනවා කියලා. ඉතින් තං නම් තවමත් ජනේලෙ දිහා බලන් ඉන්නවා. ඒ අතරේ ඊප් ගායිව දකිනවා. ඇත්තට මෙයා ගොඩක් පිළිවෙලට ඇදුම් ඇදගෙන ඉන්නේ. ඊප්ට හිතාගන්න බෑ ගායිට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඩකුත් පුදුම වෙලා ඒ අතරේ හොප් කියනවා අපි ගායි
ගායි නානාතරේ යාගේ ඇදුම් අයින් කරලා අලුත් ඇදුම් දුන්න කියලා දැන් නිකම් ගයි මෙයාලගේ පවුල කෙනෙකු වගේ ටක් තන්ට කතා කරලා අපි දැන් එලියට යමු කියනවා. හැබැයි තන් මට මේ කුරුල්ලෝ දිහා බලන් ඉන්න ඕනි කියනවා. ටක් අපි යාලත් එක සටන් කළා කියලා තංක ඇදන් යනවා. ටෝන් එයාගේ අලුත් යාළුවා ඊපින් අහනවා උදේට කන්න මොනවද ඕනේ කියලා. ඒක අහපු ගයි අපිට ගිනිමැලයක් ඕනි කියලා දුවනවා. ඊට මතක් වෙනවා ගයි එක ගිනිමැල ගහන සෙල්ලම. එයා ගල් දෙකක් අරගෙන ගයිට කතා කරනවා. ඒත් ගයි ඒක කරන්නේ බෙඩමනස්ටගේ අලුත්ම විදිහකට. ඊට පස්සේ ගයි කියන්නේ ගිනිමැල ගහන්න තවදුරටත් මිනිස් දෙන්නේ ඕනෙත් නැහැ. අත්තුවාල කරගන්න ඕනෙත් නැහැ කියලා. ඉතින් ඊ පුඩටලා අවුලෙන් ඉන්නකොට ඩෝන් මෙතනට එනවා. ඩෝන් එයාගේ අතේ තිබුණ කැලලක් දැකලා ඒ මොකද්ද කියලා අහනවා. ඊපේක කකුලකින් උන දෙයක් කියලා. ඩෝන් අහන කැලල මොන වගේද උනේ කියනවා. අන්තිමට එයාගේ තාත්තවත් දන්න දෙයක් පෙන්නනවා. ඇත්තනම ඊප්ට එක කකුලක ඇකිල්ලක් නැහැ. ඒ වෙනුවට රටකජු කැලලක් තමයි මෙයා ගහගෙන ඉන්නේ. ඩෝන් නම් දුක් වෙනවා ඊප්ට වගේ එක වීර ක්‍රියා කරලා එයාට කිසිම කැලලක් නැති එක ගැන. ඒ වගේම එයාට මේ හදලා තියෙන තාප්පවලින් කවදාත් එයාගේ දෙමව්පියෝ එළියට යන්න දෙන්නෙත් නැහැලු. ගායිගේ පවුලට ගුණ දෙන්න පස්සේ ඊප්ට තේරෙනවා ඩෝන් හරියට මම ඉස්සර හිටියා වගේ කියලා. මේ තැන හරියට ඔයාගේ ගුහාව වගේ කියලා. ඊප් ඩෝන්න අරගෙන චාන්කිගේ පිටේ නැගලා මේ තාප්පෙන් එළියට පනිනවා. ඊට පස්සේ ඩෝනෝ ඊපුයි එළිය විනෝද වෙනවා. ඊ අතර එකක් තාන්කත් උස්සගෙන එළියට ඇවිත් ඩක්ලස් එක්ක සෙල්ලම් කරන්න කියනවා. අරන් හරිමම කරන්නම් කියලා කෝටක් කිසි කරනවා. හැබැයි එකකින් වදින්නේ කුකුලෙක්ගේ ස්කිල් කෙනෙක්ගේ ඇහැකට. ඊට පස්සේ ආ බෙල්ල මිරිකපු කුකුලෙක්ගේ කෑ ගහලා තාන්ගේ පස්සෙන් පන්නන්න ගන්නවා. තාන් මම ආයෙතර කවුළු ළඟට යනවා කියලා දුවනවා. මේ වෙලාවේ මෙතනට ෆීල් ඇවිත් ක්‍රක්ට කතා කරනවා. ඒ වෙලාව ක්‍රක්ට නම් මාර තරහක් යන්නේ. එයා අතේ තිබුණු කෝට් එකකින් තාන් කළා වගේ පීල්ට ගහනවා. ඇත්තටම ක්‍රක් එහෙම කොළොත් කොච්චර හොදද කියලා හිතනවා විතරයි. කොහොම හරි පීල් ක්‍රක්ට කියනවා මේ තැන කලින් කාන්තාරයක් වගේ තිබ්බේ තැන අර කන්දෙන් වතුර ගන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන මේ තැන මෙහෙම හැදුවේ කියනවා. හැබැයි ක්‍රක්ට නම් ෆීල් කියන කතාව වලින් වැඩක් නැහැ. එයා කිසිල් දැකලා ඒව කන්න හදනවා. ෆීල් ඊට පස්සේ ආයෙමත් මතක් කරනවා කිසිල් කන්න නැති නීතිය. ක්‍රක් මේ හැමතැනම තියෙන්නේ තව අතන ලොකු බාස්කට් එකක් පිරෙන්නම තියෙනවා. කාටද ඒව කියලා අහනවා. ෆීල් එකට හරියටම උත්තරයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රක්ව දියල්ලක් ඇතුළට අරන් යනවා. මේ අතරේ අගා එයාලා හැටිකරුව අස් කරනවා. මෙතනට හෝපුත් එනවා. ඔයා මොකද කරන්න කියලා අහගෙන. ඊට පස්සේ හෝප් කියනවා ඔයා මේ තැන අස් කරනවා නම් ඔව කොම්පෝස්ට් බාස්කට් එකට දාන්න කියලා. අගා එක හොදයි කියලා ඒක පිටින්ම තාප්පෙන් එළියට විසික් කරනවා. ඊට පස්සේ ඔව් මතක් කරනවා එයාලා තාප්පෙන් එළිය ජීවත් වෙන විදිය කොච්චර හොදද කියලා. ඒත් අගා නම් කියන්නේ එළියට වඩා මේ හොදයි කියලා. හෝප්ට තරහකින් එයා ගෙනාවු ට්‍රැවලින් බාස්කට් එක එයාට දීලා යනකොට අරන් යන්න කියලා. ගායිව ගෙදර අරන් ආපු එකට ස්තුතියි කියලා මෙතනින් යනවා. ඒ වෙලාවේ අගට තරහකින් ඒකත් විසික් කරනවා. ඒ අතරේ මේ දෙන්න තාමත් එළිය මෙහෙම යනකොට නිකන් සමනලෙක් වගේ කෙනෙක්ගේ තට්ටක් කීප්ගේ මූණේ වැදිලා චන්කිගේ පාලනේ නැති වෙලා කට්ටියම ගිහින් මීවදේක හැප්පෙනවා. ඒ වෙලාවට ටෝන්ගේ අතට මීවැස්සෙක් දෂ්ට කරලා එයා සතුටු වෙනවා මටත් දැන් කැරලක් තියෙනවා කියලා. ඒ අතරේ මේ දෙන්න හමුදුම තැනකට ඇවිත් ඇත්තටම හොප් හිතන් ඉන්නේ දවල් අරුවේ ෆීල් මහන්සියෙන් වැඩ කරනවා කියලා. ඇත්තටම එයා ඉන්නේ මෙතනලු. ක්‍රක්ටර් නම් මෙතන රස්නේලු. ෆීල් කියන්නේ ආගේ ලොම්මැදම ගැලෙව්වොත් ඒක හරියයි කියලා. ක්‍රක් මම මේක කලින්ම ගැලෙව්වනේ කියලා පෙන්නනවා. ඊට පස්සේ ෆීල් එයාගේ වැඩේට බහිනවා. එයා අහනවා ක්‍රක්ගෙන් ප්‍රශ්න මොකක්ද කියලා. ක්‍රක් මට ප්‍රශ්නයක් නැහැ කියනවා. මෙයා දීන්තිකටම ඒ මොකක්ද කියලා අහනවා. අන්තිමට ක්‍රක් කියනවා මම මෙහි ඉන්න කැමති නැහැ කියලා. තව ගායි එක්ක එයාගේ දුව දාලා යන එකටත් කැමති නැහැ කියලා. ෆීල් ක්‍රක්ට කියන්නේ මටත් ප්‍රශ්නයක් තියෙනවා. ටෝන් තනින් ඉන්නේ කියලා. ඔයාලා යන්න කියනවා ගායිව මෙහෙ තියලා. එතකොට ප්‍රශ්න සේරම විසඳෙනවා කියනවා. ක්‍රකුත් වැඩේට කැමති වෙනවා. ඊ අතරේ අගා තවමත් තවුලෙන් ඉන්නේ ගායිව මෙහෙ තියලා යන්න කියපු එකට. මෙතනට ක්‍රක් එනවා බෙඩර්මන්ස්ලා වගේ ඇදගෙන. අගා සම්පූර්ණ කතාව කියනවා බෙඩර්මන්ස්ලාට ඕන වෙලා තියෙන දේ. ක්‍රක්ට තේරෙනවා එයාලා අපි මෝඩිය වගේ සලකලා ගායිව මෙහෙ තියාගෙන අපි එළවල දාන්න යන්නේ කියලා. ඊට පස්සේ අගා කියනවා ගායිව අරන් අපි මෙහෙන් යමු කියලා. ක්‍රක් ඊට කලින් කරන්න වැඩක් තියෙනවා කියලා. අර කිසිල් බාස්කට් එක දිහා බලනවා. මේ අතරේ මේ දෙන්නා චාන්කිත් එක්ක ආපහු එනවා. ඊට පස්සේ මෙයාලා ඉන්න පැත්තට ගායනවා. එයා දැනගන්නවා මේ දෙන්න තාප්පෙන් එළියට ගිහින් කියලා. ඒ වගේම එයා දකිනවා ඩෝන්ගේ අත මීමැස්සෙක් දෂ්ට කරලා කියලා. ඊප් එක පොඩි මීමැස්සෙක් දෂ්ට කිරීමක් කියනවා. ගායි නෑ ඒක එහෙම නෙමෙයි කියලා කලබල වෙනවා. ඊප් ඩෝන් හරියට මං වගේ එයාගේ ගුහාව මේ තැන නිසා මම එයා මෙතනින් එළියට අරන් ගියා කියනවා. ගායි නම් කියන්නේ මේක ගුහාවක් නෙමෙයි. අනික මෙයා ගුහා ගෙල්ලකුත් නෙමෙයි කියලා. ඩෝන්න තරම් උඩට යනවා. ඊප්ට ගුහා ගෙල්ල කීපු එකට තරහ ගිහින් එයාත් උඩට යනවා. ඉතින් බෙඩමන්ස් රෑ කෑම හදලා තියෙන්නේ තන් මේසි ලස්සන කරන්න තිබුණු මල් ටිකක් කාලා කෑම නම් රසයි කියනවා.
ඒ අතරේ ෆිල් අහනවා ග්‍රක් අපි වාට මොනවද පිළිගන්නන්න ඕනි කියලා. අගා කියන්නේ ප්‍රශ්නයක් නෑ අපි එන ගමන් පොඩි දෙයක් කාලා ආවේ කියනවා. ඉතින් දැන් ගායි ඩෝන්න අරන් ඇවිත් වාඩි කරවලා එයාගේ අත පෙන්වන්න එපා කියනවා. ඒ වගේම ඊපුම් මෙතනට එනවා. හෝපාගේ සීට් එක ආච්චිගේ එකට එහා පැත්තේ කිව්වත් එයා මල් පෝච්චියක් ඇදලා අරන් ඒකට ඉදගෙන ඇයි මට ගුහා කෙල්ල කිව්වේ කියලා ගායිගෙන් අහනවා. ගායි ඉතින් ඔයා එහෙම තමයි කියනවා. ඊප් දන්නවා ඒකින් අදහස් කරන්නේ නරක දෙයක් කියලා. ඊට පස්සේ ඊප් එතන තිබුණ කෑම ටිකක් හරි කැතට කන්න ගන්නවා. ගායි අහනවා ඇයි ඔහොම හැසිරෙන්නේ කියලා. ඊප් කියන්නේ මම හැසිරෙන්නේ හරියට ගුහා කෙල්ලෙක් වගේ කියලා. ඔයාලට දැන් කොහොමත් ගැලපෙන්නේ නැහැ කියනවා. ඒ අතරේ ෆීල් එයා ග්‍රක් එක කතා කරගත්ත ගනුදෙනු කියනවා. ගායි පරිණාම වෙච්ච අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම ඊප් එයාලගේ වර්ගයත් එක්ක මෙහෙන් යනවා කියලා. ෆීල් එක ග්‍රක් අදහසක් එයා තමයි කිව්වේ මම නෙමෙයි කියනවා. ඊප් එක ඇත්තද කියලා ග්‍රක්ෙන් අහනවා. ග්‍රක් නැහැ එයා මාව එහෙම හිතන්න සැලස්සුව කියනවා. තව මාවයාගේ රහස් ගුහාවට ගෙනහි රැවට්ටුව කියනවා. ඒ වෙලාවේ හෝ පහනවා ෆීල්ගේ මොකක්දේ මම දන්න ඇති තැන කියලා. ෆිල් එක මම පැනලගින් හැන්ගෙන තැන කියනවා. හෝප් මොකකින්ද පැනල යන්න කියලා අහනවා. අගා ඒ ඔයාගෙන් කියලා හෝප්ටම කියනවා. මෙතනට මැද්දෙන් පැනලා ඩොන් ඔය දෙනාට කොහෙන් ආපු හයියක්ද මාව ගායි එක එකතු කරන්න කියලා එයාගේ අත දික් කරනවා. ඒක දැක බෙඩර්මන්ස්ලා හොදනම් බය වෙනවා. ඩොන් එක පොඩි මීමස දෂ්ට කිරීමක් තාපෙන් එළියුණ කියනවා. බෙඩර්මන්ස්ලා හොදනම් බය වෙනවා. ඩොන් තාපෙන් එළියට ගිහින් කියලා. ෆිල් ඩ්‍රග්ගේ පැත්තට ඇගිල්ල දික් කරලා ඒගොවාගේ වැරද්දක් කියනවා. ඩ්‍රග් එක කොහොමද අපේ වැරද්දක් වෙන්න කියනවා. මේ ප්‍රශ්නට මැද්දෙන් පැනලා ගායි අහනවා මටත් මොනාහරි කියන්න පුළුවන්ද කියලා. එතකොට කට්ටියම ගායි දිහා බලලා එපා කියනවා. ඉතින් දැන් හැවෝම් ප්‍රශ්න ගොඩක ඒ අතරේ තං මල්ලත්තා කන ගමන් මේක ලස්සන්ට බලන් ඉන්නවා. ඒ අතරේ ආච්චි අපි හැමෝටම හංගන්න දෙයක් තියේ කියලා එයාගේ කොණ්ඩේ ගලවනවා. ඒකට බය වෙලා සැන්ඩි දුවන්න ගන්නවා. ග්‍රක් මේ හොදනම ඇති අපි දැම්ම මෙහින් යනවා කියනවා. ඒත් ගායි නම් කැමති නෑ ග්‍රක් එක යන්න. ගායි ඊප් කියන්නේ මේතන තය මම හොයපු හෙට දවස කියලා. ඊප් එහෙනම් මම වගේ හෙට දවසට අයිති නැහැ කියලා ගායකින් අන්තිමදාට අහනවා අපිත් එක්ක යන්න එනවද කියලා. ඒත් ගයි ඒ කරන්න බැහැ කියනවා. ඒකාපු ඒ කාය මතක් කියන්න තියන්ගිරපු ගලත් තීලා මෙතනින් ගොඩක් දුකින් යනවා. ඒ අතර ෆිල් අහනවා කවුද අතුරු පස කන්න කියලා. ග්‍රක් අපිට බඩගින් නැහැ කියලා කෙසෙල්ලෙල්ලක් මේසුරට විසිට් කරනවා. ඒක දැක ෆිල් අහනවා ඔයාලා කිසිල් කෑවද කියලා. ග්‍රක් නෑ අපි හැම කිසිල් හිටියම්ම කෑව කියලා යාගේ බඩ වෙන්නනවා. ඒකට හොතනම දරහගේ ෆිල් ඇක පලේ නීතිය කැඩුව කියලා එලියට කෑගාගන දුවනා. ට්‍රක් අපේ වැඩ ඉවරනෑ කියලා විල්ග පසෙන් දුවනා. ඒතර ගයි පැත්තේර කිල්ලා එයාලත් එක ජීවත්වෙන කොච්චර අමාරුද ගතද කියලා පුටස් පවලට බැන බැන යනකොට එයා දකිනා කිසිල් බාස්කටෑ ළඟ අඩරින්න ෆිලු එතන හිටන් ඉන්න ග්‍රකුයි ගා යහනවා ග්‍රක්ගෙන් ඔයායට ගැහුවද කියලා. ග්‍රක් මමහෙම කළේ නැහැ කියනවා. ෆිල් කියන විදිහට එයාලගේ ගැලවීම යතුර කෙසෙල්ලු තව කෙසෙල්ලු එයාලව ආරශා කළේ. ඉතින් මේලා කැලේ තුළින් කවුහරි මේ පැත්තට එනවා. ඇත්තරම එයා එන්නේ කෙසිල් අරන් යන්නලු. පිල් කියන විදිහට හදවල් 100ක් පෑවුවට පස්සේ හැම රෑකම එයා එනවලු. ඉතින් එයා හොයාගෙන තියෙනවා කිසෙල් දීලා එයාගෙන් බිරෙන්න පුළුවන් කියලා. ඒකයි මෙයා මේ කිසෙල් එකතු කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් දැන් ඒ කවුරුනත් එයා දැනගන්නවා කිසෙල් නැහැ කියලා. ඇත්තට මේ පුංචි වදුරෙක් ටක් හොදරම hina වෙනවා. මේ පුංචි වදුරෙට්ට බයෙන් අවුරුදු ගාන ෆිල් කෙසෙල් දුන්න එකට ඔන්න තැන් ඒ වදුරට තරහයනවා. ඇත්තරම එතන ගොඩක් ඉන්නවා. ඉතින් කෙසෙල් නැති නිසා මේ තුන් දෙනා අරන් යනවා මේ කට්ටිය. තන් කෑමටිකකුත් තරන් එයාගේ ජනෙල්ලකට ඇවිත් ඩක්ලස්කින් අහනවා මොනවද මට මගහැරණ කියලා. ඊට පස්සේ හෝප්ට කියනවා අතන මීට කලින් තාප්පයක් තිබ්බන් නේද කියලා. ඊට පස්සේ හැමෝම යනවා තාප්පෙලකට එයාලා දැනගන්නවා අර තුන් දෙනාව කවුරුහරි පැහැරගෙන ගිහින් කියලා. ඊට ගායක සෙරප්පුවක් හම්බෙලා සැන්ඩිට ඉව කරන්න දෙනවා. ඊට පස්සේ එයා යනවා ඉව පාරදිගේ අනිත් කට්ටිය චන්ගිගේ පිට උඩ නැගලා යන්න පටන් ගන්නවා. කොහොමරි හෝප් යන්න කැමතියෙන්නේ නැහැ. හැබැයි ඩෝන්යාගේ තාත්තවනින් යන නිසා එයත් යනවා. මේ අතරේ අර කට්ටිය කොටවල දාගෙන වතුර අරන් යනවා. ගායි නම් තාම ඊප්ට බැන බැන ඉන්නේ. යාගේ ළඟින් වතුරටත් කරදරයක්. එයා මෙහෙම කියවන එක. අනිත් පැත්තේ දැන් ඊප් යත් කරන්නේ ගායිට බනින එක. ඒ අතරේ තන් ගොඩක් අහුලෙන් ඉන්නේ. එයාට ජනෙලක් ඉන්න බැරි නිසා. ඊට පස්සේ එයා හෝප්ගේ ට්‍රැවලින් බාස්කට් එක කඩලා සංචාරක ජනේලයක් හදාගන්න. ඒ අතරේ ඩෝන් ඊප් එක කතා කරන්නේ ගායි ගැන. මෙයාල කතාවට මැද්දෙන් පැල්ලා අත්තම්ම ඔයාලගේ ප්‍රශ්නය පිරිමි නමයෙක් ගැන්නම්
ඒකාලේ අපිට ඒවගේ ප්‍රශ්න තිබුණේ නැහැ කියනවා. ඒවගේම එයාලා රන්නසිකරරු අතම්ම කියන විදිර එයාලට කිවේ තන්ඩ සිිස්ටර්ස්ල කියලාලු ඉප් ඩෝන්ට කියන්නේ අතම්ම රෑට වගේ දිවල් කියවනවා කරගන්න එවා කියලා. හැබැයි අතම්මනන් කියන්න ඒවා ඇත කියලා. ඉතින් මේ කට්ටේ සැන්ඩිගේ ඉවපාරතිකය යනකොට මෙයාලට යන්න සිද්ධේ නම් මේ වගේ බයනක තැනකි. ඉතින් මේද පැත්තේ මෝරු වගේ අමුද සත්වජාතියකුත් ඉන්න හෝප්නං යන්න බයවෙලා අපි වෙන පැත්තකින් යමු කියනවා. හැබැයි අගානම් අපිට මේක දිගේම තමයි යන්න ඕන කියලා ඉස්සරාඩයන් හදනා. ඉතින් අන්තිම මේ දෙන රණ්ඩු වෙලා මේ ඔක්කොම කට්ටිය වැටෙනවා පල්ලෙහා ගගට. ඒ අතරින් මේ තුන් දෙනා වදුරන්ගේ තැනට අරංගෙනවා. ටක් කොටෙන් එලිරව්ව ගමන් සත්‍ය දාලා වදුරුන්ගේ හොතුරම කනවා. ඇත්තරම් මෙතන එක දක්ෂතාවයන් තියෙන වදුරඉන්නවා. ඒ අතරින් මේ වගේ අමුතු ඇත්තිනා කොහොමරින් මෙතනට වදුරන්ගේ ලොක්කයනවා. ඉතින් එක වදුරෙක් යාලකට ගිහින් කියනවා මෙයාල අපිට කිසල් දුන්නේ නෑ කියලා. ෆිල් කියන විදියට යාලා කතා කරන්නේ පැරණි භාෂා ක්‍රමයල්ලු. හැබැයි එයා නම් දන්නේ නෑ ඒ භාෂාව. හැබැයි ගායක දන්නවා කියලා ලොක්කලකට යනවා කතා කරන්න. කොමරි වදුරු ලොක ගායිට කියනවා ෆිල් එයාලගේ කිසිල් කන්ට්‍රක්් එක කඩපු නිසා තරහෙන් ඉන්න කියලා. ඊට පස්සේ ගයි අහනවා කිසිල්ලලින් ඕලට තියෙන වැඩේ මොකක්ද කියලා. ලොකයිට පස්සේ කතාව කියන් යනවා. ඇත්තර මේ තැන මීර ගොඩක් කාරෙකට කලින් වදුරන්ගේ පාරාදීසියල්ලු. ඒවගේම සම්පූර්ණ හදපයපු දවසට ඒක රාක්ෂයක් ඇවිත් මෙයාලකින් කිසිල් අරං යනවාලු. ෆිලු ක්‍රකුයි කවුද රාක්ෂය කියලා ආයමත් කතාව පස්සරයමු කියනවා. ගයි නැහැ කියලා දිගටම කියන්න යනවා. ඉතින් එක හේතුවන් නිසා මේ තැනට වතුර ලැබෙන එක නැතුව කියාලු. ඒකින් කෙසෙලුත් නැතුව කියාලු. ඉතින් මේක නිසා රාක්ෂය කෙසෙල් නැති නිසා වදුරුවරන් කියාලු. ඒක තමයි කතාව. ඉට පස්සේ ෆිල් කියනවා ගයිට මම කියන දෙවල් එයාලට පරිවර්තනය කරන්න කියලා. එයා කියනවා මම කාන්තාරයක් වගේ තිබ්බ තැනක් තනි අතින් වතුරවාර කරස් කරලා පාරාදීසයක් වගේ හැදුව කියලා. අර කන්ද පෙන්න්නවා. ඇත්තට මෙයා තමයි හේතුව වතුරන්ට වතුර නොලබෙන්න. ෆිල්ට වැඩේ අප්සට යනවා කියලා තේරලා ගයිට කියනවා ඒක පරිවර්තනය කරන්න එපා කියලා. ඒත් පරක්කු වැඩි දැන් වදුරන්ට හොදරම තරහයනවා. ෆිල් දැන් හොදරම ඇති කියලා ලීයක් අරං උලක් හදනවා. ඒකින් හැබැයි වෙන්නේ හොදක්න මේ වතුරොත් එහෙම උල්හදා ගන්නවා. ඒ අතරේ මේ කට්ටිය අර වතුරපාරෙන් ගොඩට ඇවි තැන්දිින් මේ කට්ටියට යන්න ඉවපාරත් නැහැ. මේ අතරේ අත්තම් ආයතර තන්ට සිිස්ටර්ස්ලගේ කතාව කියන්න පටන් අරගෙන අපිට හැමදේරම ක්‍රමයක් තියේ කියලා ඇගේ කොන්්ඩවා කියන සතාව යවනවා අරගොල්ලු ඉන්න තැන හොයන්ගන්න. හෝප් නම් මේ හැමෝඩම් පිස්සු කියලා ඔක්කොඩම් බැනලා ගවාමිනිසුන්ගෙන් ඇතරයන්න ඕනි කියලා දුවනවා. ඉතින් මෙහෙම එයා කල්වන යනකොට අන්තිමටයන් නතර වෙන්නේ අමුතු මකුලූර්කයෝ ඉන්න ගුහාවක. ඒ මෙතනට ඇවිත් හෝප්ප ආරර්ශා කරනවා. ඉට පස්සේ කට්ටිය මැවිත් මෙයාලට පහර දෙන්න හදන්නේ. මේ වෙලා ඩෝන් දකිනා එයාට පිටිපස්සෙන් අරගොල්ලන්ගේ පුංචි පැටියෙක්කින්නා. එයා හැමෝට විනාඩියක් ඉන්න කියලා අර පැටියව අරගොල්ල ගවට යවනවා. ඇත්තරම් පැටියට කරදරයක් වේ කියලා තමයි මේ කට්ටිය පහර දෙන්න හදර තියෙන්නේ. ඉතින් දැම් මේ තුන් දෙෙන හිර කල්ලා කරක්නම් මේක කඩාගෙන හරි එලියට යන්න හදන්නේ. ෆිල්ඩර් රාක්ෂයක් ගැන කියලා වතුරු හදන්නේ අපේ බය කරන්න කියලා. එයාලා බය කරන්න පන්දමක් හදනවා. අන්තිමේ වදුරුන්ට ෆිල්ට ෆින්සිද්ධ වෙන්න කින්දරයි හෙල්ලකුයි දෙකක් තියෙනවා. කොහොමරි අත්තම්මයි කොන්්ඩේ මෙයා ඉන්න තැන හොයාගන්නවා. හැබැයි ආපහු යන්හම්බෙන් නෑ පේනවනේ එයාට හෙනයක් වදිනා. ඉතින් දැම් මේ කට්ටි යාලුවෙලා අත්තම්ම හෝප අයිස් තිය කරලා එලිරගන්න හදන්නේ. අග අත්තම්බෙන් අහනවා ඊප් කොහෙද ගිය කියලා. එයා කියන්නේ ඊප් දරයකතු කරන්න කැලේට ගියා කියලා. ඊට පස්සේ අග ඉප හන්න යනවා. ඇත්තන මෙයා දරයකතු කරනවා කිව්වට එහෙම නෙමේ එයා කේන්තිව පිට කරනවා. ඉතින් අග ළඟට වේ තීප්ක ප්‍රශ්නය කතා කරනවා. ඊප්ක තියෙන ප්‍රශ්නය තමයි ගයි එයාව අතරලා මොකටද අර ගහත් තෝරගත්ත කියලා. ඉතින් අග තේරුම් කරනා ගායිට ඇගේ පවුලෑ වෙනුවට ඉන්නේ එයාලා ඒක නිසා වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ කියලා. ඒවගේම අග කියනවා අපි ප්‍රශ්නයෙන් පැල්ලයන්න ඇතුව අපි ඒකට සටන් කරන්න ඕනි කියලා. ඉතින් මේ තුන් දෙෙන අමුතු තැනකට අරංගෙනවා. ඒවගේ ගයි තමයි ලොක්කගේ සුරතලා. ඉතින් දැල් ලොක්ක කියන්නේ අපිට කෙසෙල් දුන්නේ නැති නිසා කෙසෙල් වෙනුවට අර රාක්ෂයට ඔය දෙන්නාව දෙනවා කියලා. ෆිල් පොඩ්ඩක් ඉන්න මේ ගුහාමිනියට කියලා කෙසෙල් වගා කරගන්න එයාගේ කදුළුලින් වතුරදාගන්න කියලා. ඒක වතුරවාශාවෙන් කියන්න හදනවා. ඒත් ෆිල්ටෙක් කරන්න තේරෙන්න හැ. ඉරින් දැන් ග්‍රගයි ෆිලි රණ්ඩු වෙන ගයි මම එක බලාගන්නන් කියලා පල්ලෙ හඩ ඇවිත් මම මේ වදුරුව එක්ක හෝදරන්නවා
මට රසාවකුත්තියේ මගේ ආදරයක් නැති කලා වගේ මේකල් නැති කරන්නද යන්න කියලානවා ෆිල් පුතේක මගේ වරදක් නෙමෙ ග්‍රක්ගේ වරදක් කියනකොටම ග්‍රක් ගහන්න පටන් ගන්නවා මේ අතරේ ගායව අරංයනවා අර අමුතු ඇස්තින වතුරලකට එතකොට මේ දෙන්න ගහගන්න ඇබේ අතින් පයින්න මේ වචනවලින් අන්තිමට දෙන්නට දෙන්න නරක තාත්තේ කියාගෙන බිම වැටෙනවා ගයිට තේරෙනවා මම ඒප්ට වචන ආයුධ විදියට පාවිච්චි කලා කියලා කොහොමරි ගායි දැන් ලොකු කෙසල් ගෙඩියක් වෙලා ඇත්තරම වතුරහදන්නේ අද රෑට මෙයාලව අර රාක්ෂයට කෙසෙල් වගේ අන්දලා දෙන්න ඒ අතරේ අත්කම බලන්ඉන්නවා එයාගේ කොන්්ඩේනගම් ඉතිං හෝප් නිදාගන තියෙන්නේ මෙයාලත් එක්ක එක ගොඩේ එයාගේ කොන්්ඩේ හරිර දැන් කැලෑවක් වගේ මේ වෙලාවේ අත්තම්ම කොන්්ඩේ මේ පැත්තර එනවා කියලා මෙයාල දකිනා ඉතින් එයා අත්තම්මට අරගොල්ල ඉන්න තැන කියනවා ඉතින් අත්තම්ම එයාලට ඉන්න තැන පෙන්නලා එයා ඇතුම් ගලවනවා ඇත්තට මෙත් අන්ඩ සිිස්ටර්ස් ගැන කීපු කතාව ඇත්තක් එයා හැමෝට වෙන වෙනම නම් දෙනවා හැබැ තන්ට ඇරෙන්න ඉඩ පස්සේ හැමෝම තන්ඩ සිිස්ටර්ස්ල කියලා කෑගාගෙන අර ඌර්කමකුළුවන්ගේ පිටේ නැගලා යනවා අරගොල්ලඟ බේරගන්න ඉතින් මේ තුන් දෙනා කෙසෙල් ගෙඩි කරලා අරකිකු රාක්ෂයාත් මේ පැත්තට එන්න පටන් අරම් වතුරු ටික හැන්ගෙනවා ඉතින් මේක මෙයාලගේ අන්තිම වෙලාව නිසා ක්‍රක් සමාවිල්ල නව ෆිල්ගෙන් කෙසෙල් කාපුකට ඒවගේම ෆිල් සමාවිල්ල නව ගායිව ගන්න හදුවකට ඒ අතරි ගයිට උන්න තව එක පාරක් කීප්ගේ මූුණ බලන්න ඉතින් දැන් අර රක්ෂයා ළගොඩම ඇවිත් මේ කට්ටේ හැරලා බලනවා මේ මොකෙද්ද කියලා ඩක් යා දැකලා එය හරිම හුරුපුරී කියෙනවා ඇත්තරම එයාගේ නලල ඇත්තරම මේ ලොකුම ලොකු යෝධ වතුරේ හිට පස්සේ දැම් මේ තුන්දෙන කන්න යන්නේ මේ වෙලා මෙතනට තාන්ඩ සිිස්ටර්ස්ලා එනවා කොහොමරි අර යෝධ වතුරා මේ තුන් දෙනාව කට ඇතුරට දාගත්තත් අත්තම් මගේ කොන්්ඩෙ නිසා එලියට දානවා ඊට පස් මේ තුන්දෙනත් අරම් මෙතනින් පැනගන්න හදන්නේ මේ අසේ ගායි ඊප දෙයක් කියන්න දිය කියනවා කොහොමරි ඒපේ යෝධ වතුරාව වෙන පැත්තකට අරංයනවා ඉතින් මෙහෙම යද්දි අර දෙන්න බිමට වැටෙනවා කොහමරි මේකින් ෆිල්කි කවුකලේ වලලු කර පෙරලිලා ඉතින් දැන් එයා ග්‍රක්ට ගිහිම් බේරෙන්න්න කියනවා ඒටක් රංජයක් වුණාම එකට ඉන්න ඕනි කියලා ෆිල්ට බ්‍රෝ කියලා අතදික් කරන ඉට පස්සේ මේ දෙන්න අපි කිසිල් සහෝදරය කියලා සතුට වෙන මේ දෙන්නත් බල්ලා මොනවද මේ දෙන්නට වෙලා තියන්නේ කියලා ඉතින් මේ කට්ටේ එලියට එනවා හැබැයි අරතුන් දෙනා නෑ ඉටවා සිටික වෙලාකින් අපේ බනාන බ්‍රෝස්ලා එලියටෙනවා ඒතාම ඊපිගයි අරග ඇතුළේ ඉතින් අර යෝධවතුරකින් ගයි ඊප බේරගන්නවා ඊට පස්සේ මේ දෙන මෙතන උඩට නැගගන්නවා ගයි යාට කියන්න ඕනදේ කියනවා එයා මුළු ජීවිත කාලෙම හෙව්ව හෙටදස ඒක තැනක් නෙමේ ඒ ඔයා කියලා ඒ අතරේ අර යෝධවතුර මේ කටියෝ පල්ල හඩාදින එතකොටම අනිත් කටියත් ඇවිත් කල්ලලින් ගහනවා හැබැ තන්ගේ ගල නම් වදින්න හැබැයි ඒක ගිහින් කෝටේවදිලා අර කුකුලැක් වැදනවාගේ එයාගේ ඇහේවතිනවා ඊරිවස එයත් බෙල්ල මිරකු කුල්ලෙක් වගේ කෑගහන ඉතින් ඒකට හෝතරම තරාගින් යෝධවතුරා මේ ගොල්ලඟ අල්ලගන්නෙනවා උඩ ඉන්න ඊප්ට අදහසක් කෙනවා ඒ මේ හිටන් ඉන්න එක අර සතාගේ ඔළුවට වට්ටන්න ඉතින් දෙන්නම එකතුලා ගින්දර පත්තු කරලා වැල්ටික ගිනි තියෙනවා ඉට පස්සේ මේ කාර යෝධවදුරගේ ඔල්ලුවට වැඩිලා එතන තිබුණු ලොකු ප්‍රපාතයකට වැටෙනවා ඉතින් දැන් හැමදේම ඉවරයි කියලා හිතුවට එහෙම නෑ ආයතර යෝධවදුර ඇවිත් ඊප අල්ලගන්නවා ඉතින් දැන් හැමෝම එකතුලා දංගලක් වගේ ඊප අල්ලගන්නවා ඇත්තරම අර යෝධවදුරා ඉක්කෙ අල්ලගින්නේ එයාගේ රටකජය කෙල්ල එයාගේ ගලුල දාලා උඩටෙනවා එපස්ස අපිට පෙන්න්න බෙටමස් ලගේ කෙතර ඉතින් දැන් හැමෝම එකට ඉන්න ඒවගේම බතුරුන්ටත් මෙයාලකි තැනට එන්න පුළුවන් මේ දෙන්න එයාලගේ පවුල දාලා යන්න හදන්න පේන විදිර ගොඩක් ඇතකට යන්න හදනවාගේ ග්‍රක් අපේ බවා යනවා කියලා අඩන්න ගන්නවා ඇත්තටම එයාලා යන්නේ එතන තිබුණ කාමරයකට ඉතින් මේ වෙලාවේ සැන්ඩි එයාගේ පලවෙනි වචනය කතා කරනවා ඒක අහපු ග්‍රක්ට ගොඩක් සතුටු හිතෙනවා ඉතින් දැන් අත්තම් මගේ පරණ කොන්්ඩ විවේකරන් දැන් ඉන්න අලුත් කොන්්ඩයක් ඉතින් දැන් හැමෝම කෑමගන්න එකතු වෙනවා මේසට ඒවගේම කට්ටියට ගන්න ග්‍රක් වගේම ෆිල් එකතු වෙලා ඩ්‍රනානා කියලා පාංවර්ගිකුත් හදලා ඉතින් දැන් මෙයාලගේ රංචෝ තවල්ලොකුයි ඉතින් මෙතනින් කෘට්ස් දෙවැනි කතාව ඉවරෙනවා ඉතින් ගව මොකද දන්න අද අපේ වීඩියෝ ගැන වීඩියක හොදයින ලයි කරන්න ඒවගේ මෙයාගේ මූවිස් බාන්න කැමති ඔයාගේ හොඳම යාළුවට මේක සයාගන්නත් අමතක් කරන්න එපා ඉතින් ඒවගේම අපේ සැනල්ල එකත් සබස්ක්‍රයිබ් කරන්න ඒවගේම අපේ ටෙලිගම් සැනල්ල එක රජ්ජොඉන්නන්න අමතක් කරන්න එපා ඉතින් අදරකින්ගෙන් නම් හැමෝටම ගුඩ් බයි